හැමෝටම තෙරුවන් සරණයි. මම චම්ලි. මම මේ කතා කරන්නේ මේ පසුගියදා එක්සත් ජාතික සංවිධානයේ 80 වෙනි සමුළුවේදී අනුකුමාර සහෝදරයා කරපු කතාව. ඒක ලෝක නායකයින්ගේ විශේෂ අවධානයකට පුවත්පත් කලාවේදීන් පුවත්පත්වල විදේශීය පුවත්පත්වල සංග්‍රහවල විශේෂ අවධානය යොමු කතාවක් වුණා. ඉතින් ඇත්තටම අපි ආඩම්බර වෙනවා ෆිදෙල් කාස්ට්‍රෝ චේ ගුවෙරාගෙන් පස්සේ අපිට හොඳ කතාවක් අහන්න හම්බුණා. ඉතින් අපේම මව් භාෂාවේ ඒක ආඩම්බරයක් අපිට. ඉතින් මේ ඊට පස්සේ විදේශීය නිලධාරීන් ජනාධිපතිවරුන් හම්බෙලා ඒක සාර්ථක සංචාරයක් වුණා. ඒ වගේම විශේෂයෙන්ම ඇමරිකාවේ සිටින සියලුම ලාංකීය ජනතාව ප්‍රණාමය පුද කරනවා. ඒ අවස්ථාවට සහභාගී වෙලා තමන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කළා. ඒ වගේම යම් මුදල් පරිත්‍යාග කළා. ඒක ලංකාවේ ක්ලීන් ශ්‍රී ලංකාව වැනි වැඩපිළිවෙළ වලට දාන්න ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ ඊයේ මට බලහන් හම්බුණා අර වීරරත්න කවුද ගවුම් විරාජ්ද කවුද කියලා ඉන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ තාත්තට එදා රාත්‍රියේ රති කෙලින්න කණ්ඩම් එකක් තිබිලා නැහැ. ඉතින් කණ්ඩම් එකක් නැතිඳා කියලා තියෙන කමක් නැහැ. වයිෆ් කියලා තියෙන අද මේ වුණාට මේ ශුක්‍රාණු මේ වුණාට ළමෙක් හැදෙන්නේ නැහැ කියලා. ඒ නමුත් ඒක කරුමෙට ඒ හැදිච්ච බල්ලෙක් ඉන්නවනේ ඉරාජ් කියලා. අන්න ඌ කියනවා මේ මොකද්ද මේ කතාව වැරදි, මෙතන කතාව වැරදි, මේක උගන්ඩාවේ ජනාධිපතිවරයාගේ කොටසක් අරගෙන තියෙන යකෝ බල්ලෝ. හරි ඉස්සෙල්ලාම තමන්ගේ රටේ මිනිස්සයාට ගරු කරපන්. මේ රටේ උඹලා නෙවෙයි බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වෙච්ච නායකයෙක්. හරි කැමැත්තෙන් පත්වෙච්ච නායකයෙක්. එතකොට ඒ වගේ නායකයන්ට කතා කරන්න ඉගෙන ගන්න. හොඳ දේවල් අපි කොහෙද තියෙනවා අපි ගන්නවා ඒක. ඒක සාමාන්‍යයි. නේ? අපිට ෆිදෙල් කාස්ට්‍රෝ ආදී ගාන්ධි හරි එතකොට නෙල්සන් මැන්ඩෙලා හරි චේ ගුවෙරා හරි ගත්ත ඒවා අපි ලෙනින් ගත්ත ඒවා මාක්ස් ගත්ත ඒවා අපි ගන්නවා. ඒක වරදක් නෙමෙයි. නමුත් ඒවට අපහාස කරන්න එපා. උඹලා මෙච්චර කාලයක් උඹලා ඔය පරියෝදින්න අර තව ඉන්න මිලින්ද රාජපක්ෂ කියලා එකේ බල්ලෙක් ඉන්නවනේ. ඌ කිව්වනේ ගෝඨාභය රාජපක්ෂ අයුල් that මොකද්ද මේ අල් ජසීරා එකේ මේ නිවේදිකාව කිව්වා ඇත්තරම මේක මාරයි අරවයි මේවයි කියලා. අන්තිමට ඒ නිවේදිකාව මේ ප්‍රෝග්‍රෑම් එක කරපු නිවේදිකාව ඒවා හැමදේම ප්‍රතික්ෂේප කරා. මිලින්ද රාජපක්ෂ එතනම චොර වුණා. හරි ඔය ඇවිල්ලා මේ බාරහාර වලට හම්බෙච්ච දරුවෝ නෙමෙයි. ඔය ඇවිල්ලා හුජ්ජ බරට අජිච්ච. දරුවෝ කොටස් දෙකක් ඉන්නවා ලෝකේ. තමන්ට දරුවෙක් ඕනනම් පවුලකට ඒ අම්මයි තාත්තයි කතා වෙලා පන්සලකට පල්ලියකට ගිහිල්ලා කෝවිලකට ගිහිල්ලා බාරහාර වෙලා අපිට නිරෝගිමත් හොඳ දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර ඒවා ඉන්නවා මේ තාත්තා නැගිටලා රැයට චූ කරන්න තාත්තට ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ නේ. නිින්ද යන්නේ නැතු වුණාම තාත්තා කතා කරනවා අම්මට මේ අපි සෙට් වෙමු කියලා. ඒකෝන අම්මා කියනවා මම නිදිමතයි ඔයාට ඕනනම් කරන්න. ඒ වෙලාවට හැදෙන එවුන් තමයි ඔය කාලකන්ණි ඔය දෙන්නේ හොඳ දෙන්නේ. තව ඉන්නවා බයියෝ ගොඩක්. ඉතින් මේ මම කියන්නේ ඔය පරයෝ දෙන්නට ජනතාව ඉක්මනින් ඒගොල්ලන්ට තීන්දුව දෙයි. හරි එහෙම යන්න දෙන්න බෑ. මොකද අපිට විවාද වලට කැමති, මතයට එන්න කැමති, මඩවලට එන්න බෑ. හරි උඹලා කතා කරපන් පොයින්ට් ටු පොයින්ට් කතා කරපන්. හරි පොයින්ට් ටු පොයින්ට් කතා කරපන්. හරි අනිත් එක තමයි මේ ගොම්මන් පිළ. උගේ ගෑණි ළමයි ඔක්කොම ඇමරිකාවේනේ. රුපියල් 100 කරන ඒ වෙස්සිගේ පුතා කියනවා කුඩු මිලේ ඉහළ ගිහිල්ලත් නැල්ලු මේ කුඩු බොනේ උන් පිස්සු වගේ පාරේ ඇවිදින්නෙත් නැල්ලු. පරයෝ අපි දන්නවා උඹ අත්තරංගුවට ගන්නවා. ශානි කියන ෂර්ලොක් හෝම් වගේ බඩුවක්. හරි උඹට කලබල වුණාට වැඩක් නැහැ. අපි පොලිමේ ඉඳපන් අපලගේ ෆයිල් එක තියෙනවා. අනුර කුමාර සහෝදරයාගේ ෆයිල් IC ගණක් තියෙනවා. ඒවල තියෙනකොට ඒවල පිළිවෙලට ගන්න මල්ලි. හදිස්සිය පොලිම් පැල්ල එන්න බෑ. පොලිම් පැල්ල ගන්න නැහැ. දැන් ඊයේ ක්‍රිෂ්ණා ඩුවනේ. එතකොට ඒ ටික දුන්නානේ අධියෝධනා බාලු දුන්නානේ. සාට් එක ගලව කාල්ට් එක රෙන්න දෙන්නේ. හරි ඩීබී චානකට එම අද අවු වෙනවනේ මනම් පෙරලා කියනවනේ. බඩු ගෙනාවේ කවුද? බඩු ගේන්න ඕන දුන්නේ කවුද? ගෙනාවේ කොහමද? බෙදාරියේ කොහමද? පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා බෝඩ් එක ගහගෙන ඒවල පිටිපස්සේ ගෙනිච්ච කොහමද කියලා. ඒක නාමල් කලබල වෙන්නේ ඔය පාර්ලිමේන්තුව හරි කලබලයි.
අර පූල්ලොරා කරන් දෙනවා කලබලයි. කලබල වෙන්න එපා නාමල් තව තියෙනවාගේ. ඕගලන්ගේ අම්මා සිරිලිය ගිනුමේ තාජුඩීන් මරපු ඒවා එක්නැලි ගොඩ මරපු ඒවා ඒවල ගොඩාක් තියෙනවා. ඕගලන් මැරෙන්න හොඳ නෑ. ඕගලන්ගේ තාත්තලා එහෙම මැරෙන්න හොඳ නෑ. පණුව ගගා ඉන්න ඕනේ කකුල් කප කප තොපි. හරි? හරිද? මේ රට සොම්බි රාජ්‍යයක් කරන්න ගිය පර වේස පවුලක් ඔක. උන්ටම කත්ත දින මාධ්‍යවේදී කොටසක් ඉන්න දැන් බහුතරයක් හැදිලා තියෙන්නේ. තව ඉන්නා කටුලේව කාපුවගේ. හරි? රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ උඹගේ ඔය වෙට්ටු වලට හරියන්නේ නැහැ. උඹගේ ඔය වෙට්ටු ආනන්ද කුමාර සහෝදරයා එහෙම හොරගම් කරලා පොඩි ඇලි අල්පනෙත්තක් දෙනවා උඹලා ඔයිට ඉස්සෙල්ලා මේ හිරේ දාන්න අනුරව. අනුර කියන්නේ දේශපාලනින් ටෙම්පරාදු වෙච්ච එක. ඒක හොඳට මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න. මේ රට සමුද්‍රමත් දේශය කරන්නේ අනුර කුමාර දිසානායක. ඒක දෙකක් නෑ. හරි? ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ විශේෂයෙන්ම කුඩුනාලිකා රෙනෝගේ චමුදිත සමරේ උඹට වෙන්නේ ජනමාධ්‍ය ලෝකෙම්ම පණුව ගහලා අයින් කරනවා. ඒකත් මං කියවනේ උඹට ගූ ගැහුවේ උඹලා ගෙදරට ගැහුවේ නිශ්ශංක සේනාධිපති. උගේ එකේ වැඩ කරපු එකෙක් තමයි තඹුත්තේකම මිනිහෙක් ඉන්ටර්විව් එකක් කරා. අන්න ගිහලා අහපන් ඌ තඹුත්තේකම හින්දා ඌ අයින් කරා සේනාධිපති කෙනෙක් බල්ලා. හරි? අයින් කරපු හින්දා උගේ ඉන්ටර්විව් එකේදී මං ඇහුවා ඌ කියනවා චමුදිතට මේ ගෙදරට ගූ ගැහුවේ මේ නිශ්ශංක සේනාධිපතිගේ සෙට් එක කියලා. හරි? තව තියෙනවා මේ ජොන්සන්ලා තමයි මනම්පේරිගේ ජොන්සන්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි මනම්පේරි බලන්න ජොන්සන් නේද? අතුල සමිතා වගේ සමිතට බේරසේරේ බේර ගන්නත් බැරි වෙයි ඔයාව. හොඳේ තව ඉන්නපො කෑ ගහපු ඉන්නවා දැන් ටිකක් සද්දේ වහලා ඉන්නවා. අනිත් කට්ටිය ඉන්නවනේ. අර පට්ටි කුට්ටි ඔයාට කියන්න තියෙන එච්චරයි. ඔයාගේ ඔය මේ නිලනවා ජනාව ඕවා ඔක්කොම අර ගංජ ගහනකොට හැදෙනවනේ මනෝලෝකයක්. ගංජ ගහනකොට හැදෙනවා මනෝලෝකයක්. අර රොටිය කන්න දුන්නාම අම්මා ලුණු මිශ්‍රී කාලා රොටිය හොදලා මේ පිඟන් රාක්කවන්නන්නේ. අන්න ඒ තත්ත්වයට ආපුවම ඕ වගේ දේවල් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. බලන්න නේ නාමල් සීන කුඩු ජනාධිපති අයිස් ජනාධිපති නේද? අපේ ආමුදුරනේ මං කියන්නේ මේ මහනුවර දළදා මාලිගාව වැඩතෙන ත්‍රිපාර්ශ්වික සියලුම ස්වාමීන් වහන්සේලාට මේ බයියන්ට මේ සජබේවුන්ට උන්ට කිසිම අවස්ථාවක් ලැබෙන්න දෙන්න එපා ඔබ වහන්සේලා හම්බෙන්නේ. මේ යන්නේ පඩ ෂෝ එකට එන්නේ. ඔබ වහන්සේගේ අනුශාසන අවවාද අනුශාසනා ගන්න නෙමෙයි. මරික්කාර්ට කියන්න තියෙන මේකයි. මරික්කාර මුජ රවුමාන්ට කියන්න තියෙන මෙච්චරයි. හරි? මේ අපි රංග දිසානායක කියන්නේ සනතුරට අදාළ මිනිස්සු. අදාළ මිනිහ කතා කරපන් උඹලගේ වට උඹලා පත් කරගත්ත මිනිස්සු. උඹලගේ වට උඹලා පත් කරලා අපිට විශ්වාසවන්ත මිනිස්සෙක් ඕනේ මේ අල්ලාසා දූෂණ කොමිසමට පත් කරගන්න. අපේ මිනිහ දැන් මේ නන්දන ගුණතිලක කියන බල්ලට කියන්නේ. උඹ බල්ලෙක්. උඹ කොච්චර කැපවීම කරන් උඹ බල්ලෙක්. හරිද? හොඳට මතක උඹ බල්ලෙක්. උඹට සෝමාන් සමරසිංහටත් තුන දෙයටත් එහා දෙයක් උඹට වෙනවා. උඹ අයින් කරේ පක්ෂයයි. සුනාමි එකේ ගෙවල් මේ රේල් පාලා ගන්න ගිය වෙලාවේ එතන ඉන්න කෙනෙක්ගේ මේ ගෑනු කෙනෙක් යාළුවා ගෑනු කේස් යන්නේ උඹට ආවේ. නැතුව නිකන් මතවාදී උඹට ගවුඩුවක් නැහනේ. ඔව් අපි මේ වෙලාවේ දේශපාලන හැටියට අපි අනුරත් මේ කවුද මහින්දත් එක්ක අපි වැඩ කරා. ඒ වෙලාවේ රනිල් රිගේනි ශ්‍රී ලංකා ගේන්න අපි රනිල්ට විරුද්ධව අපි අනුරත් මේ මහින්දත් එක්ක මෙයා කරා. එහෙම කාගේ උන්ට එක නිදිවදින්න ගියේ නෑ. උඹලා තමයි නිදිවදින්න ගියේ. වීරවංශ උඹනේ නිදිවදින්න ගියේ. දැන් උඹ මේ මාවර මණ්ඩිය පුංචි පර්චස් තුනක හදපු එක කො උඹගේ නෝනාර මේ කවුද මේ සේනාරත්න සේනාරත්න අයියේ කිව්වනේ උඹලා ડોක්ටර්ට අන්න ඒ දැන් කෝටි 7 ගැන උඹ කියහන්කෝ ඇවිල්ලා කියහන්කෝ අපි කියන්නේ JP එකෙන් දිනදාස කිතුල්ගොඩ වගේ සහෝදරයෝ අදටත් ග්‍රේට් අදටත් ගලපති සහෝදරයට ගන්න පුළුවන් අමාත්‍යංශයක්. නමුත් එයාගේ ශාරීරික අමාරු ඒක කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ඊයේ පෙරේද ඩිපෝ
ඩිපෝල්ට් ගිහලා ඒවා කතා කරලා ඒවට කරනවා. මේකයි උඹලා හරි JVP කාර්යෝ නම් නන්දන කුලතිලක උඹලා ඉන්නවා බං. අපිත් ඔය කාලේ තමයි පක්ෂයට බැඳුනේ. අපි උඹලට හා සාපේක්ෂව අපිත් ගොඩක් ජීවිතාන්තරත් එක්ක අපි කරේ. අදත් අපි කරනවා. අපි ප්‍රාදේශ සභා ඡන්ද දිනනකොට අපි කිව්වා නෑ මම ඉල්ලන්නේ නෑ මට බෑ මේ අපි මම සංවිධායක කරනවා. නෑ පක්ෂෙන් කිව්වා නෑ ඔයා ඉල්ලන්න ඕනේ කියලා. අපි ඒ ඉඳලා ඉල්ලපු මිනිස්සු. හරිද? කාපු බතේ රෙන්න එපා. හරිද? උඹ ලොකු මහා ලොකු කැපවීම උඹට වැඩි කැපවීම කරපු මිනිස්සු පක්ෂය ඇතුළේ ඉන්නවා. හරි? අපි අපේ කරගෙන යන්න ඒ උනාට හතුරාගේ තැනට ගිහිල්ලා උගේ තියෙන මේ අසූචි වළඳලා අපිට ගහන්න ආවොත් උඹට වැඩි කල් දුවන්න බෑ. උඹට වැඩි කල් දුවන්න බෑ. හරි? ඒ හින්දා සාගර කාර්යවසන් කියන බලන්නනේ අපි දෙකොල්ල කොටා ගත්තා බලන්න වෙච්ච දෑ වෙන්නේ නේ උඹලගේ නහයවල් වල දඬ ඕනේ. අර මිනිසුරුවරේ කියනවා කෝප් කමිටුවේ සභාපති කියනවා කණ්ඩ නැතුව මිනිස්සු එනවා විදුලි මේ විදුලිය නැතුව කණ්ඩ නැතුව ගෑස් නැතුව බේත් නැතුව ඉන්නකොට උඹලා කරපු දේවල් උඹලා පවුල් පිටින් හෙන ගහන්න ඕනේ. කාංචන උඹගේ බබා උඹ මේ කවුද මේ විදේශ කටයුතු නැමති මනුෂ්‍ය නායකයන් මාව අත්තරන් ගන්න බෑ අම්මට හැමනෙන්න තොපි කැරියෝ වේස බල්ලෝ තොපි අර කෙල්ලෙකුයි මේ අහිංසක දරු පැටියෙකුයි ගෑණියෙකුයි අනාථ කරලා දාලා ඊලා හැමනෙන්න කියලා තොපි සල්ලි වන්න තොපි මල්ලේ තොපිව දඬු කඩේ ගහන්න ඕනේ යකෝ අර ඇමරිකාවේ මිනිස්සු කිව්වේ තොපි එල්ලුම් ගහට අඬු සහෝදරට අස්සම් කරන්න කියලා අපි මානුෂික මිනිස්සු හරි හැබැයි හොඳට මතක තියාගනින් ඔය YouTube කාර්යය අපි කියන්නේ සුගත් තිලකසිට අපි කරු කරනවා එයා උපරිමයේ තේ කරන එහෙම කරන මිනිස්සු ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් YouTube කාර්යයට අපි කියන්නේ අපේ ඉවසීම නිවටකමක් කියලා හිතන්න එපා නොහැකියාවක් කියන්න එපා හරි අර බුදුහාමුදුරුවෝ කියවන්නේ ඉඳලා හිටලා පෙනේ පොප්පන්න කියලා මේ නැත්තම් ධර්මිටිය වලට ගනී කියලා අන්න ඒකයි අපි හිටලා තලයේ පෙනේ පුප්පන්නකොට අර ශෂේන්ද්‍ර යාදවපක්ෂ වගේ හුස්ම ගන්න බෑ අම්මෝ හෙන ගහනවා යකෝත් අපිට උන්ගේ පිටිපස්ස එනකොට ඔය ලෝයස්ලාට මම කියන්නේ Tamanට නැත්තම් එන්න මාධ්‍යයට අපි දෙන්න අපේ පක්ෂ මිනිස්සු අපි රටතු කර ඔය වගේ නඩු වලට මේ වෙන්න එපා මං කියන්නේ අල්ලාස්සා දූෂණ කොමිසම විසින් ඉදිරිපත් කරන නඩු වලට රජයේ මැති ඇමතිවරුන්ට නිලධාරීන් වෙනුවෙන් මේ මම නීතිඥ වෘත්තිය වෙදෙන සියලුම නීතිඥයන් කියන ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න එපා. ඔවුන්ගේ කොයිතරම් මුදල් වලට කෑදරලා එන්න එපා. ඔබගේ දරුවගේ අනාගතේ නාස්ති කරපු මිනිහෙක්ගේ පක්ෂව තමයි ඔය අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඔය හෙන ගහනවා. හරි? ඉතින් ඒකයි කියන්නේ මේ නලින් මේ වගේ මේ දුවගේ කොටාලු මන්න ඔව් ඉතින්. අපි එහෙම තමයි අපි සරල මිනිස්සු බං. අපි JVP කාර්ය කියන සරල මිනිස්සු. බුදුහාමුදුර එක තැනකදී කියන තුන් සූත්‍රය සන්තුත්ත සෝත සුබරෝච. සරල සතුරු තමයි පරම ධානය. සරල වෙන්න, චාම් වෙන්න, පාසුවෙන් පෝෂණය කරන ශරීරයක් තියාගන්න. ඔව් අපි සතුටින් ඉන්නේ. අපි අවුරුදු 30 ගාණක් අපි මේ පක්ෂේ වැඩ කළා. අපිට වරදාන වරප්‍රසාදක අපි ඒවා අලියල කෙලබිඩක් අයින් කළා. අපි මේ පක්ෂයාව අපි දන්න සත්‍ය එකයි අපි කවදාද ජයග්‍රහණය කරනවා. අපිට ලැබෙන සොච්චමද අපි ඒක ඉතුරු කරගන්නවා. අපි හෙට දවසේ වෙන එක අපිට ෂර්ට් එකක් අඳින්න අපි ගන්නේ අපිට පුළුවන් අපිට දරන්න පුළුවන් ප්‍රමාණය. අපේ සහෝදරයෝ මෙහි ඉන්න සහෝදරයෝ ඕන කෙනෙක් මේ සෞදි අරාබියේ මේ මැද පෙරදිග කියන ඕන රටක අපේ පක්ෂ මේ කමිටුව වල ඉන්නවන සහෝදරයෙක් ඒ සහෝදරයාදී ෂර්ට් 4-5 ඩෙනිම් 4-5 දරුවන්ට මොනවා හරි එහෙම ගිහිල්ලා අපි ෆුල් ටයිමර්ස් වලට දෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඕක මේ පක්ෂ දෙකේ උන්ට නැහැ. අර සංජීව ඉදිරිමාන්න කියන එකෙක් ඉන්නේ ITN එකේ පුක දීලා අපේ ගෝඨාභයට ඌට අපි කියන්නේ උඹලා දන්නේ නැහැ බා මේ සංස්කෘතිය. උඹ දන්නේ නැහැ මේ සංස්කෘතිය. හරිද? මේකෙන් JVP එකෙන් අයින් වෙච්ච අයුන්ට හම්බුනේ වෙන පක්ෂ වලට කියලා පොරක් වෙන්න හම්බුනේ නැහැ. වෙන පක්ෂ වල හම්බුනේ කුණු කූඩ. පංචායුධේ, පක පංචායුධේ. වීරවංශ හොඳට මතකද උඹගේ ගෑණි කෙලව ගන්න අර යාළුවගේ උඹගේ පුතාගේ යාළුවා ගෙනල්ලා කෙලව ගත්ත උඹගේ ගෑණි අර ව්‍යාග්‍රය දැඩි ආදි මාත්‍රා දීලා මේත් ඒවා ඔක්කොම ගන්නවා අපි ඔක්කොම ගන්නවා પાස්පෝර්ට් දෙකයි ඒ එන්ටි කාඩ් ඔක්කොම ගන්නවා උඹගේ දුව අඬලා බොරුවට ඒ මර්සි දාපු ඒවා ඔක්කොම ගන්නවා හරි මේ රටේ කුඩු තුනන් කරනවා පාතාල අපි මර්ධනය කරනවා
කාට සමාන සාධාරණ සමාජයක් හදනවා. උතුරු ජනතාවට කියන්නේ අර්ජුනා වගේ මිනිස්සු ආපහු එවන්න එපා. අපේ උතුරු ජනතාවට අපි ඉතා ඕනෑකමින් කියනවා ඊළඟ ඡන්දෙදී ඔය සුමන්දිරන්ලා එතකොට TNA ඒ වගේ පක්ෂවල සින්න කිසිම කෙනෙක් එවන්න එපා. අපි දැන් අපේ රාමලිංගම් සහෝදරයා යාපනය කරන කාර්යභාරයේදී බලලා ඒ සහෝදරව තව වැඩි කරලා එවන්න. අපි ඉන්න තරුණ සහෝදරයෝ ඉන්න යාපනයේ අපිටත් ඕනේ යාපනයේ ඉන්න. මමත් ඊළඟ නිවාඩුවේ යාපනයේ එනවා. අනිවාර්යෙන් එනවා සහෝදරව බලන්න. අපිටත් ඕනේ එක මුතුව තියාගන්න. මුස්ලිම් වලට කියන්නේ හාකිම්ලා වගේ ඇවිල්ලා බොරුවට මේ ගේම් ගහලා හකිල්මගේ ඉස්සරහා ගෑනු ගිනි තියාගත්ත ඒවා යට ගියාට ඒවත් ගන්නවා අපි. හකිම් හොඳට මතක තියාගෙන උඹත්. හරි? ඔබ දෙපැත්ත කන්න පුළුවන් එදා තොණ්ඩමල්ලට නෑ දැන් කෝ chance අම්බිකාලා දැන් ප්ලේස් කරන්නේ. හරි සමන්ත විද්‍යාරත්න මෙච්චර යකෝ මතකද උඹට වඩේ කිව්වා මේ පළස්සබද්ද උඹ මා ඉඟන්න කාලකන්‍ය ඵලයන් අම්මා අක්කා අපි තියෙන විදියට ඉතුරු කරනවා. අපේ විදේශයේ ඉන්න සහෝදරයෝ අපිට ඒ සහෝදරයන්ට ෆුල් ටයිමර්ස්ලා සල්ලි එවනවා. හරි අපි ඒකෙන් ඔබලා අපි හොරගම් කරා නම් අපි දන්නවා අපේ සහෝදරයෝ ඔබලා කොහේ දාන්නේ කියලා. ඔබලට ඔප්පු කරගන්න මේවා කරන්නේ මොකද ඒවා සාධාරණ මේ හම්බ කරපු සල්ලි. අපේ පක්ෂ මිනිස්සු සල්ලි දෙනවා. ඔව්. කලිදෝ උඹ රොටි තලීත පුක දීපන්. රොටි දිලිත් පුක දීපන්. හරි අපි හිතුවා උඹ හොඳ මාධ්‍යවේදියෙක් කියලා. හරි හරිද උඹ ඇවිල්ලා මේ ඌ කියන දේ මෙයා කරන්න බෑ. දිලිත්ලා කොහමද මේ වුනේ? ඇන්ටිජින් වලින් නෙමෙයි ඒවාපන්කෝ ගෙන්න 300ට දිලිප්ප ගෙන්නපන් දිලිප්ප 300ට ආපන් උඹ කොහමද දිනුනේ කියලා. 751 පාලුද්දාට විකුණුවේ කොහමද කියලා. යාළුවෙක් මේවා එලා මේ කාමර මේ විදේශීයල ඉන්න මිනිස්සුන්ට මේවා කරලා ඒවා අහපන්. ඒවා තමයි උඹ අහන්න නියම මාධ්‍යවේදික එකයි. යකෝ සුනිල් මාධවගේ කියෝපන්. සුනිල් මාධව නැත්තම් නෝනේ ඉන්න ලේක් හවුස් එකේ ගිහලා අහපන් මේ මිනිහා ජීවත් වුණේ කොහමද කියලා. අන්න මිනිස්සු ප්‍රේමදාස අපිව මරන්න ලෑස්ති වෙනවා. ඔව් අපි ලෑස්ති කියලා ලක්මින පත්‍රයේ හෙඩ්ලයින් දැම්මා. ඔව් අපි ලෑස්ති. ඔබගේ මර්ධනයට මුහුණ දෙන්න අපි ලෑස්ති කියලා දැම්මා. එන්න මාධ්‍යවේදියෝ. හරිද? උඹලා ඇවිල්ලා මාධ්‍යවේදියෝ නේබන් උඹලා කසඩේ අපි හිතුවා අර කෙල්ල දාලි කියලා අපිත් දුක් වුණා. යකෝ ඒ කෙල්ලටත් තේරෙන්නේ නැතු ඔබ කොන්දපන් නැති එකෙක් කියලා. ඔබට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ කියලා. අනිත් එක මේ චතුර හරිද? ડોක්ටර් කෙනෙක් කියන්නේ එයාට අවස්ථාව එයා 24 hours වැඩ කරන මිනිස්සු. ඔබ මොකද කියන්නේ ඇල්ලේ මේකට ගිය එක වැරදි කියලා? උඹලා යකෝ පිම්පි අර ගෑනු විකුණන් කනේ උන්ට කියන්නේ පිම්පිනේ. කුලහීනියෝනේ. අර මලගියත්තන්ට ඉස්ලාම් පත්තිල දෙන අන්න ඒ වගේ තමයි කලිදු උඹලා චතුරලා චමුදිතලා ඒ උඹලා ඒ ගණේ උන්. කන්න නැත්තම් ලේන්සුවක් කලාගෙන මේ කොටුව මේ බෝධිය ළඟ ඉලා මිනිස්සු සල්ලි දෙයි. යකෝ ඔහම මාධ්‍ය කලාව ගණිකා වෘත්තයේ දෙන්න එපා. ඒ පාලිත කියන මේ බදුල්ලේ මේ අපේ ડોක්ටර් කොච්චර මේකද කියලා ඒක විශේෂ කාර්යභාරය සහෝදරයෙක් තුවාල වුණා. හමුදාපති උසස් වීමක් දුන්නා. තෑගි දුන්නා. ඒව තමයි වෙන්න ඕනේ. තව මිනිහෙක්ට දැකලා ඒක දිරිමත් වෙන්න ඕනේ. ඒ වෙච්ච එකමුතුකම උඹ ලෝකෙට කියන්න ඕනේ. උඹලා ඒක නෙමෙයි. ඇයි එහෙම කරන්න පුළුවන්ද? එයාට ආචාර ධර්ම නෙමෙයි. හරි? ඒ හින්දා අපි කියන්නේ මම කියන්නේ මේ යන වැඩ පිළිවෙලට කවුරු හරි කෙනෙක් මේවා කරනවා නම් සියලුම ආයතන වල තියෙන ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සහෝදරවරුන්ට කියන්නේ හොඳට විමසිලිමෙන් ඉන්න ඒ අය එළුදරව් කරගන්න ඒ අයට අවශ්‍ය විදියට මේ ආයතන සංග්‍රහයට ක්‍රියා කරන්න. මේ රට අවුරුදු ගාණක් තිස්සේ මේ වැටිච්ච රට මේ ගොඩනගන්නේ මේ කකුල අදිනේ උන්ට. අපි කියන්නේ උඹලට ඔබලගේ වලවල් වලටත් එන ගන්නවා. උඹලා වදාපු ගර්භාෂ වලටත් එන ගහනවා. මේ වෙලාවේ මේ අනුර කුමාර සහෝදරයා ඇතුළු හරිනි අගමැතිතුමිය ඇතුළු මේ සෙට් එක ගන්න උත්සාහයට ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ කාඩර්වරු මේ ගන්න උත්සාහයට සියලු ගම්පිම් වල උත්සාහයට උඹලා යම් කෙනෙක් මේවා කරනවා නම් උඹලටත් එන ගන්න උඹලා වදාපු ගර්භාෂ වලටත් එන ගන්න. හරි? ඒක පැහැදිලිව කියනවා. අපි අද මේ බලපන් ඔය ඇමරිකාවේ මේ අපේ ශ්‍රී ලාංකේය සහෝදර අතරත් අනුර කුමාර සහෝදරයා කොච්චර පිළිගැනීමක් තියෙනවද?
මේ එතකොට අපි ජපාන් යනවා. ජපානයේ මේ විශේෂ ආරාධනාවකට යනවා. එතනත් ආයෝජන අරන් එනවා. අපි මේ දේශීය ආදායම් බොත් දෙපාර්තමේන්තුවේ ඉලක්ක 123කින් ගිහලා තිනවා. ඕවර්ටාගටින් තියෙන්නේ. එතකොට වරාය ඕවර්ටාගටි සුරාබදු එක ඕවර්ටාගටි ඒ හැම ඉලක්ක ඒ දීපු ඉලක්ක හැම දෙයක්ම උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒව උඹලට කතා කරන්නේ නැහැ. මුජුබර් රවුමාලට ඒව උඹට කතා කරන්නේ නැහැ. මම මේ බැලුවේ මේකයි ටිකක් මේ 2.50 කතා කියන්න එපායකෝ. ඉස්සලා කතානායකයෙක් කොන්ද හදපන්. මේ විපක්ෂ නායකයෙක් කොන්ද හදපන්. point of order කිය පාර්ලිමේන්තුව කාලා කන්න එපා. විපක්ෂ නායක කියන්නේ යම් තනතුරක්. ඒක එයා හොඳට හොයලා බලලා මෙයා කරන්නේ. බඩේ ඉරුගෝල මුල් කාලේ නේවා දෙන්නේ කහරක්ට දෙන්නේ කියලා ඌ දන්නේ. කවුරු හරි හරකේ කියව ගමන් ඌ ඇයිද දඩ මේවා කරනවා. ඒ හින්දා මං කියන්නේ මේ රටේ ජනතාවට හොඳ බුද්ධිමත් වෙන්න විශේෂයෙන්ම සියත විශේෂයෙන්ම සිරස ඒ වගේ නාලිකා බලන්න. එතකොට මේ කුඩු නාලිකා එතකොට රොටි නාලිකා ওই දෙකම ප්‍රතික්ෂේප කරන්න. හරි. පේනවනේ මේ මහ බැංකුව අධිපති අර මේ කුඩු නාලිකාවේ මාධ්‍යවේදී ගණිකාවක් ආවුවා. දැන් මේ සංචාරක කර්මාන්තයේ මෙච්චර බලාපොරොත්තු වෙන ඒ වෙලාව ඊට පස්සේ නන්දලාල් මහත්තයා මොකද කිව්වේ? අර බලන්නකෝ අර මේ ඩයග්‍රෑම් එක. ඒකේ තියෙන්නේ මේ උඩින් යන්නේ. ඔයා බලාපොරොත්තු වෙන්නේ කියලා. බලට ප්‍රශ්න අහන්නත් දන්නේ නැහැ බං. උඹලා අයියා එහෙයියෝ. උඹලා ඇවිල්ලා පිම්පි. හරිද? ඔය මාධ්‍ය කලා පිම්පි අපිට හම්බෙන්න එපා කොළඹදීවත් උඹලා. හරි? තේරුණාද? මේ රටේ දුක් විඳින අද බලපන් පොඩි මිනිහෙක් අතනම් ගත්තද කියලා. කුඩු බොන එකෙක් අතනම් ගත්තද? කුඩු බොනේුන් අතනම් ගන්නෑ. කුඩු ගේන කුඩු බෙදාහරණේ උන් අතර ගන්න. ඒකට තමයි උඹලා මේ පුකේ මිරිස් ගාවිලා වගේ දඟලන්නේ. නාමලට දඟලන්න ඕනේ. රාජපක්ෂ පවුල තොපි තමයි ඔය ඉඳලා මේ කොළඹට මේ අධිවේගයේ හැදුවේ. උඹලා මේ අපි ගෙදර යන්න මුල් තියල් තියෙන නෙමෙයි. උඹලා කුඩු ගේන්න ඔක හදාගත්තේ. ඉක්මනට මහින්ද රාජපක්ෂ තොට හෙන ගහනවා යකෝ. හෙන ගහනවා. තව මැරෙන්න හොඳ නැතෝ. තව මැරිලා තව ඉන්න ඕනේ තෝ. තව ඉන්න ඕනේ. අර රෝහන් රත්නගේ වේසිකේ පුතා ඌ ගියා ඉක්මනට. කාලකන්ණි බල්ලා. තොපි ඉන්න ඕනේ. තව ඉන්න ඕනේ තෝ. හරි. තව මේවා අනිත් එක තමයි මේ මහින්ද රාජපක්ෂගේ බොඩිගාඩ්ගේ උකට තියෙන විශාල ධනස්කන්ධයක්. මේ රංග දිසානායක අලස් කොමිසමේ සභාපතිතුමාට මම මේ කියන්නේ ඌ ගාව තියෙන උගේ ඔය මහින්ද රාජපක්ෂනේ පල් හොරාගේ වටේ ඉන්නේ අලිබබා සවරුවතලේ වගේ තමයි. උන්ගේ විශේෂවත්කම් තියෙනවා. හරි. කජ්ජා මැරුවේ කොහොම කජ්ජා මැරුවේ මෙයා එළිවකෙන් ඉන්න. කජ්ජා චතුරගේකේදී කියනවා මාව හෙට මරන්න පුළුවන්. මුන් ඇවිල්ලා මුන් පාකිස්තානයට වඩා අපිට කොපිකාව කුඩු තියනවා කියලා කිව්වේ කජ්ජා. කජ්ජා හොඳට දන්නේ හින්දා කජ්ජා උන්ගේ අලුගෝසුවා ඒවා එළිවෙයි කියලා ඌව මැරුවේ. එතකොට මනම්පේරි ගාව තියෙන්නේ මනම්පේරි ඌව මරන්න මේ තුවක්කු දීලා තියෙන්නේ එතනින්. බැකෝ සමල්ලා කේල්පර පත්මෙලා කියන්නේ තව ඉන්නවා විදේශ වල සෙට් එක. ඒ ටිකක් දෙන්නනවා. අකෝ අනුර කියන්නේ ලේසියෙන් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. හරි. අනුර මෙතර බැලුවට යාපනයේ පේන බඩුවක්. හරි. තේරුණාද? ඔය ලාල් කාන්තලා කියන්නේ මේ ටෙම්පරාදු වෙච්ච ඊයපර පැරෂූට් නෙමෙයි. හරි. මේ ඉඳන් රජයේ විශේෂයෙන්ම නැල්දේ සේවය කරන සියලුම රජ්‍ය සේවකයන්ට කියන්නේ කරුණාකර ෆින්ඩ් පින්ට් තියන්න. එන මිනිසුන්ගෙන් ජරාව ගන්න එපා අල්ලස් කොමිතුව පිටිපස්සේ. හරි. මගේ කාලය ඉවරයි. මම හැමදෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අනුරායේ එකෙන්ම අපි ඉන්නවා. එකෙන්ම ඉන්න විදේශගත සියලු දෙනා ඉන්නවා. බය වෙන්න බවමයන් අපි ඉන්නවා ගාව. ඔයා විශේෂ ආරක්ෂාවක් එන්න ඕනේ. ඔයාට මුකුත් දෙන්න අනුරායේ වෙන්න දෙන්නෙත් නැහැ. හරි එහෙනම් ජය වේවා පිස්සරණයි.